පෙළ පොතේ තියෙන 2.1 අභ්‍යාසය සඳහා යමු වෙමු. 63 යන සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම 3 වෙනවා. දස ස්ථානයේ ඉලක්කම 6 වෙනවා. එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය එකේවා 3 වෙනවා. දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය 10ඒවා 6ක් 60 වෙනවා. ඊළඟට තියෙන්නේ 76. 76 යන සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම 6 වෙනවා. දස ස්ථානයේ ඉලක්කම 7 වෙනවා. එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය එකේවා 6ක් 6යි. දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය 10ඒවා 7ක් 70යි. එක ස්ථානයේ 40 යන සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම 0 වෙනවා. දස ස්ථානයේ ඉලක්කම 4 වෙනවා. එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය 0මයි. දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය 10ඒවා 4ක් 40යි. 88 යන සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම 8යි. දස ස්ථානයේ ඉලක්කම 8මයි. එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය එකේවා 8ක් 8යි. දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය 10ඒවා 8ක් 80යි. සංඛ්‍යාවක එක් ඉලක්කම පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය පිළිවෙලින් දකුණේ සිට වමට 1, 10, 100, දහස, දසදහස ආදී වශයෙන් වෙයි. මේ අනුව සංඛ්‍යාවක එක ළඟ ඇති ඉලක්කම් දෙකක වම්පස ඇති ඉලක්කම පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය දකුණු පස ඇති ඉලක්කම පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය මෙන් දස ගුණයක් වෙනවා. 67524 සංඛ්‍යාවේ එක් ඉලක්කම පිහිටි ස්ථානය නම් කරමු. 4 එක ස්ථානයේ ඉලක්කම එක ස්ථානය. 2 දස ස්ථානයේ ඉලක්කම දස ස්ථානය. 5 සිය ස්ථානයේ ඉලක්කම සිය ස්ථානය. 7 දහ ස්ථානයේ ඉලක්කම දහ ස්ථානය. 6 දසදහ ස්ථානයේ ඉලක්කම දසදහ ස්ථානය. 67524 ගණක රාමුවකින් නිරූපණය කරමු. එකේවා 4කින්ද 10ඒවා 2කින්ද 100ඒවා 5කින්ද දහසේවා 7කින්ද දසදහසේවා 6කින්ද නිරූපණය කළ හැකිය. 67524 දසදහසේවා 6ක්, දහසේවා 7ක්, සියේවා 5ක්, දහයේවා 2ක්, එකේවා 4කින් නිරූපණය කළ හැකිය.